ජීවිතය මරණය, මරණයෙන් මතු ජීවිතය. එකට එක බැඳුණු යථාර්ථයන් තුනක්, කඩයුන් තුනක් අපිට ආරාධනා කරනවා අපි මේ ජීවිත කාලයේදී අමතක කරලා ජීවත් වෙන යථාර්ථයට අවදි වන්නට. අද සාමාන්‍ය සමයේ 26 වෙනි ඉරිදා දවසේදී ශුදු ලූක්තුමාගේ සුදු සුවිශේෂය තුල දිගහැරෙන්නේ ධනවතා සහ ලාසරස්ගේ උපමාවයි. මේ චරිත දෙක ජීවිත ගමන් මගේ මන්සන්දී තුනක් තුලදී සංසන්දනය වෙනවා. මුලින්ම ජීවිතය. මේ ජීවිත කාලය තුලදී මේ ධනවතාට හැම දෙයක්ම තියෙන්නට ඇති. බුදින්නට රසමසූල් තියෙන්නට ඇති. ආවතේව ලබන්නට සේවකයන් ඉන්නට ඇති. හැම වස්තුවක්ම නම්බු නාමයක්ම තිබෙන්නට ඇති. නමුත් ඔහුට ජේසුස් වහන්සේ නමක් දෙන්නේ නැහැ. නමුත් කිසිම දෙයක් නොතිබුණු ඒ දුප්පතයාට අසරණ ජේසුස් වහන්සේ ලාසරස් කියලා නමක් දෙනවා. ජේසුස් වහන්සේ තුල අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයට ඇලී ගැලී තිබෙන ජීවිතය මතක තබා ගන්නට නොවේ. නමුත් තමන්ගේ අසරණකම තුල පවා දෙවියන්වහන්සේට ශාප නොකළ ඒ තමාට යමක් නිකරු ඒ ධනවතා ගැනවත් මැසිවිලි නිකු ඒ නිහතමානී චරිතය අපේ ජීවිතය ආදර්ශයට ගන්නටයි ජේසුස් වහන්සේ ඒ අසරණයට නමක් දෙන්නේ. ධනවතා මේ ජීවිත කාලයේදී මේ අසරණයට කිසි වැරැද්දක් කළේ නැහැ. ඔහුගේ එකම වැරැද්ද වුණේ කරන්නට තිබිච්ච දෙය ඔහු නොකිරීමයි. අපි යමු මරණයට. මරණය ඉදිරියේදී අපි හැමෝම එක හා සමානයි. දුප්පත්ද පොහොසත්ද තරාතිරම් වලින් අපි ඉහළද පහළද කියන එක අදාළ නැහැ. අපි හැමෝම මරණය ඉදිරියේ සමානයි. අපි දකිනවා ධනවතාට පෙර ලාසරස්ව මේ ජීවිතයෙන් කැඳවා ගන්නවා. සමහරට අපිට මතක් කරන දෙයක් තමයි අසරණයාගේ දුප්පතාගේ වේදනාව දෙවියන් වහන්සේ කෙටි කරන බව. මේ ධනවතාට වැඩි කාලයක් දීම තුලින් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ਉਹ තමන්ගේ වැරද්ද තේරුම් අරගෙන ඊට පසුතැවිලි වෙලා ජීවිතය වෙනස් කරගනිවි කියන දෙයයි. අපි යමු ඊට පස්සේ මරණය මතු ජීවිතයට. මරණේ වෙලාවේදී මේ ධනවතාට ඊටාම ඉහළ සැලකිලි සහිත භූමිදානයක් ලැබෙන්නට ඇති. හැම ගෞරවයක්ම ලැබෙන්නට ඇති. නමුත් මේ අසරණ ලාසරස්ව නිකම් වලදාන්නට ඇති. නමුත් මරණයෙන් මතු අපිට කියනවා ඒ ස්වර්ගයේ දේවදූතයන් ඇවිල්ලා තමයි ලාසරස්ව දෙවියන් ඉදිරියට ගෙනියන්නේ. නමුත් මේ ධනවතාව අපායේ නිරාදුකට තමයි තීරණය වෙන්නේ. ඒ වගේම එදා ජුදා ජාතීන් අතර තිබුණා සංකල්පයක්. ඒ තමයි මරණයෙන් මතු යහපත් ජීවිතයක් ලබන්නට නම් ඔවුන් එක්කෝ ඒ දනුයනේ යලිත් උපදින්නට අවශ්‍යයි. එහෙම නැත්නම් සිංහාසනේ සෙවණැල්ලේ ජීවත් වෙන්නට අවශ්‍යයි. එහෙමත් නැත්නම් ආබ්‍රහම්ගේ තුරුලට යන්නට අවශ්‍යයි. ජේසුස් වහන්සේ මේ ලාසරස් මරණින් මතු ආබ්‍රහම්ගේ තුරුලට යවීම තුල අපිට පසක් කරන්නේ ඔහුට සදා ආනන්දේ මරණින් මතු ලැබිච්ච බවයි. මෙතනදී අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ ධනවතා මරණයෙන් මතු දුක් විඳිද්දී, නිරාගෙන්නේ වේදනාව විඳිද්දී ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටිනවා ලාසරස් වේවන්නට කියලා ඔහුගේ තොල තෙමන්නට. නමුත් බ්‍රහ්මතුමන් අපිට කියන දේ තමයි නිරයත් ස්වර්ගයක් අතර සම්බන්ධයක් නැහැ. අපි ඒ දේ තේරුම් ගන්නට ඕනේ මේ ජීවිත කාලයේදී. ඊට පස්සේ මේ ධනවතා ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටිනවා මගේ සහෝදරයොත් මෙතෙන්ට නොයන පිණිස ලාසරස්ව ඔවුන් වෙතට යවන්න. මරණයෙන් මතු කෙනෙක් ගියොත් ඔවුන් මේ දේට ඇහුම්කන් දෙයි. එතකොට ආබ්‍රහම් කියන දේ තමයි වැඩක් වෙන්නේ නැහැ. ඕනට තේරුම් ගන්නට දෙවියන් වහන්සේ අවස්ථා ඕන තරම් දීලා තියෙනවා. මරණයෙන් මතු ස්වර්ගයේ තුටු කෙනෙක් ගියත් මිනිස්සු ඒ දෙයට අහුම්කම් දෙන්නේ නැති බවයි. ඒකයි සැබෑ යථාර්ථය. අපි යථාර්ථය දැනගෙන හිටියත් අපි ඒකට ගොඩක් වෙලාවට අන්ධව ජීවත් වෙන නිසා ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරනවා ජීවිතය වටහාගෙන සැබෑ යථාර්ථයට අනුකූලව ජීවත් වෙන්න. ඔබ සැමට ජේසුස් පීඩයි.